දකින ට්‍රේනින් සෙෂන්ස් වලට ඔයාගේ ස්ටාෆ් එකත් ඇවිල්ලා ඔයාට එපා වෙලාද? ඉතින් ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ Next Gen Talents නාලිකාව සමගයි. මගේ නම වරුණ ප්‍රනාන්දු. මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පුහුණුව සහ සංවර්ධනය කියලා කියන්නේ අපිට යම්කිසි බජට් එකක් තියෙනවා, මුදල් ප්‍රමාණයක් මේකේ අවුරුද්ද මුල වෙන් කරනවා. මේක වෙන් කරගත්තු මුදල් ප්‍රමාණය අපි අවුරුද්ද අන්තිමේදී ඉවර කරගන්න ක්‍රමවේදයක් නෙමෙයි. එහෙනම් මොකද්ද? ඒ පුහුණුව නිතරම සම්බන්ධ විය යුතුයි. එම සේවක මහත්මයාගේ මහත්මියගේ ප්‍රධාන සේවයේ එන ප්‍රතිඵලයට. ඒකේ ප්‍රතිඵලයක් නැත්තම් සේවයේ ඉම්ප්‍රූව්මන්ට් එකක් නැත්තම් ඒ කියන්නේ වර්ක් පර්ෆෝමන්ස් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් නැත්නම් ඒ ට්‍රේනින් එකෙන් ඵලදායීතාවයක් නැහැ. අපි මොකක් හරි ට්‍රේනින් එකක් සිලෙක්ට් කරගන්නවා නම් අපි බලන්න ඕන මේ ට්‍රේනින් එක එයාගේ වර්ක් එකට කොහොමද රිලේට් වෙන්නේ කියලා. ඒකම තමයි තව ප්‍රධාන වැදගත් එකක් තමයි හැම වෙලෙම නිතරම ට්‍රේනින් නීඩ් ඇනලිසිස් කරන්න. ඒ කියන්නේ මොකක්ද? අපි කවුරු හරි කම්පැනියට සේවයට ගන්නවා නම් අපි බලනවානේ මෙයාව ගන්න මේ මොන වර්ක් ලෝඩ් එකක්ද මෙයාට තියෙන්නේ. ඒ වගේ අපි බලනවානේ වර්ක් ලෝඩ් ඇනලිසිස් එකක් කරනවානේ. ඒ වගේම තමයි ට්‍රේනින් එකකට අපිට තියෙනවා ට්‍රේනින් නීඩ් ඇනලිසිස් එකක්. එතකොට මේ ට්‍රේනින් නීඩ් එක ට්‍රේනින් පුහුණු අවශ්‍යතාවය කොහොමද එයාගේ ප්‍රධානම වුණු KPI ඉම්ප්‍රූව් කරන්නේ, key performance indicators කොහොමද ඉම්ප්‍රූව් කරන්නේ, ඒකම තමයි එයාගේ ඇටිටියුඩ්ස්, එයාගේ ස්කිල්ස් කියන වර්ග දෙක කොහොමද ප්‍රධාන වශයෙන් ඉම්ප්‍රූව් කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක්වත් අපිට දෙන්න අවශ්‍යයි මේ ට්‍රේනින් සෙෂන් එකකින් යම්කිසි ට්‍රේනින් සෙෂන් එකකින් පස්සේ. ඒක මිස කරන්න පුළුවන් වෙන්න ඕන. සමහර ට්‍රේනින් සෙෂන් මිස කරන්න අමාරුයි ඒකේ ප්‍රතිඵලය. නමුත් මිස කරන්න පුළුවන් ක්‍රම සහ විදි අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් විදිහට. ඉතින් අපි එක්සැම්පල්ස් එක තව ඉස්සරහටත් එන අපේ තියරිස් එක අපි බලමු. මොකද්ද මේ ට්‍රේනින් නීඩ් ඇනලිසිස් එක කොහොමද අපි ඩෙවලොප් කරගන්නේ ආයතනයකට? ඒකම ඉෆෙක්ටිව් ට්‍රේනින් එකක් අපි කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ මගේ ඉන්න ස්ටාෆ් එකට. බොහොම ස්තුතියි.